Hi guys මම රසම රස කෑම එකක් කන වෙලාවට ඉතින් වෙන වෙන දේවල් ගැන නම් අවධානය යොමු කරන්නේ නැහැ. හරිද? හොඳට රසට ඔක්කොම කරීස් ටික මික්ස් කරගෙන කද්දි තමයි ඒකේ නියම ෆීලිං එක දැනෙන්නේ. ඉතින් කෑම කන එකත් හරියට තෙරපි එකක් වගේ. මම නම් ඒක එන්ජොයි කරන්න සෑහෙන්න ආසයි. ඉතින් ඔයාට කන්න බොන්නවත් හරියට වෙලාවක් නැත්නම් ඇත්තටම ඔයා ඔයාට නිකන් කෑම එක කන එකත් අපි එන්ජොයි කරන්න ඕනේ. ධම්මික පෙරේරා මහත්තයා කිව්වානේ අධ්‍යාපනය නැතුව රස කෑම එකක්වත් හරියට කන්න බෑ කියලා. මොකද ඉන්ද්‍රියයන් 5ක් විතර වැඩ කරනවා ඔයා හරියට කෑම එක කනකොට. හරිද? ඉතින් අධ්‍යාපනය නැතුව ඇත්තටම මොකෝත් කරන්න බෑ. ධම්මික පෙරේරා මහත්මයා කියපු ඒ කතාව හරියටම හරි. හරිද? ඉතින් ඔයා ඇත්තටම මට ඔයා ගැන දුකයි ඔයාට කෑම එකක්වත් එන්ජොයි කර කන්න ටයිම් එකක් නැත්තම්. ඉතින් ඒක ඔයාගේ ප්‍රශ්නයක්. ඔයා ටයිම් එක හදාගන්න ඕනේ ඔයාගේ ජීවිතේ විඳින දේවල් වෙනුවෙන් කාලය වෙන් කරගන්න. ඒක ඔයා ටයිම් එක හදාගන්න ඕනේ. කාටවත් ඉතින් ඒක ඔයාට කරලා දෙන්න බැරි නිසා. තේරුණා නේද? ඉතින් ජීවිතේ හැම මොහොතක්ම සතුටෙන් ගෙවන්න. live in the moment. නැත්නම් ඔයාට දවසක් එයි ඔයාට පසුතැවෙන්න සිද්ධ වෙන එක. අන්න එදාට ඔයා පරක්කු වැඩි වෙයි ළමයි. ඒක විතරක් මතක තියාගන්න. Hi guys කොහමද? රසම රස chicken rice and curry එකක් මම කනවා. මේකේ තියෙනවා chicken උයලා, බණ්ඩක්කා තෙල් දාලා, පරිප්පු ටෙම්පරාදු කරලා, තව මොකක් හරි අර මේ එළවලුවක් තියෙනවා. ඒක නිකන් ලී කෝටු වගේ. හරිද? ඒකේ නම මම දන්නේ නැහැ. මට ටේස්ට් එකත් අඳුරගන්න බැරි වුණා. ඒක ඇවිල්ලා කොහිලත් නෙමෙයි, කරවිලත් නෙමෙයි. ඒකේ තිත්ත රහකුත් එනවා. හරිද? ඒක සෝස් ටිකක් එහෙම දාලා හොඳට ටෙම්පරාදු කරලා ලූණු එහෙම දාලා තියෙන එකේ නම නම් මම දන්නේ නැත. පපටන් තියෙනවා, මිරිස් තියෙනවා, මඤ්ඤොක්කා උයලා තියෙනවා. රසම රසයි, රසණීයමයි. කොහමද? ඔන්න අදත් සුපි රයිස් and curry එකක් අරගෙන ආවා. කැන්ඩි කිචන් එකේ. මේකේ බෝන්චි උයලා තියෙනවා. හරිප්පු එතකොට අල තෙල් දාලා තියෙනවා. චිකන් තියෙනවා. ඔට්ටක්ක උයලා. සුපිරි ආදල් වලට සහ ෆුඩ් රස කෑම ගැන දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න.